අතුල සමිත කියපුවම 90 දශකයේ අපේ රටේ ආදරණීය රසික රසිකාවියන්ගේ ආදරය දිනාගත් ලස්සනම යුවලක් කියලා හැමෝම දන්නවා. ඉතින් පැණි වරක ගහටත් හෙන ගහනවා කියන කතාව ඔප්පු කරමින් අතුල සමිත ආදරණීය යුවල වෙන්නුණා. අතුලගේ තනියට ගොඩක් අය ආවා. ඒත් ගොඩක් දවස් නතර වුණේ නෑ. සමිතගේ තනියට චිරන්ත එකතු වුණා. හැබැයි චිරන්ත සහ සමිතා දැන් සෑහෙන කාලයක ඉඳලා ගොඩක් ආදරෙන් ජීවත් වෙනවා. අලුත බැඳපු යුවලක් වගේ දිනෙන් දින චිරන්තගේ සහ සමිතගේ ආදර කතාව ලස්සනට ගලාගෙන ගියා. මේ දෙන්නට දැන් අඩු පුංචි කැදල්ලට පුංචි පැටියෙක්. ඉතින් මුහුණු පොතේ උඩ පහළ යනකොට මෙන්න මේ වගේ අපූර්ව සටහනක් දකින්න ලැබුණා. උපුටා ගැනීම. ආදරණීය මව් පදවියට සැරසෙන සමිතට අපෙන් උණුසුම් සුබපැතුම්. හැමෝටම සුබ ආරංචියක්. ලංකාවේ අප කවුරුත් ආදරය කරන ප්‍රසිද්ධ දක්ෂ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව මහත්මිය සහ ඇගේ ආදරණීය සැමියා වන චිරන්ත දෙපළ නැවතත් මව්පියන් වීමේ සුබ පුවතක් අප වෙත වාර්තා වෙනවා. මෙය ඔවුන්ගේ කැදැල්ලට එකතු වෙන පළමුවෙනි කෝකිල පැටියා නිසා ඔවුන් දෙපළ වගේම රසික රසිකාවියන් වන අපද ඉන්නේ දැඩි සතුටකින්. උපුටා ගැනීම අවසන්. ඉතින් සමිත චිරන්ත ආදරණීය යුවලට අපි උණුසුම් සුබපැතුම් එකතු කරනවා. ආදරණීය ඔබටත් අපි මතක් කරනවා අපේ channel එකත් subscribe කරලා මේ වීඩියෝ එකට like කරලා comment කරලා share කරන්නත් අමතක කරන්න එපා.